ටික තියෙනවා. මෙන්න මේ වරෙන් ගන්න සුරංගනෝයි. අදනම් බං ලංකාව ගානවක් ඇවිල්ලා කොහොමද දන්නවද? වඩාගෙන ගහන්නේ වඩාගෙන. කල්ල. අච්චා මාත්‍යා මෙච්ච එක බලන්න වගේ. ඒක ඇටයක් අටේ දාගෙන මෙච්ච එක බලමුද? ඇටයක්? කාගේද? එන කාගේද මාත්‍යා? ඒක මගේද? මාත්‍යා අයියා මේ අපිව වත් නැහැ මේ බලන්න. මාත්‍යා මේක රස්සේද? අඩල්ලේ. නෝනාට කඩලා ඕනේද? නෝනා අපේ කෑව පිට යන්නේ නැහැ. ඒක පිට කෑවොත් අපි දන්නේ නැහැ. අපට අද බං ලංකාව දිරණ එක දිරනවාමයි. ලංකාව දිරණ එක දිරනවායි මෙන්න ගානවා බං 50ක් ගානවා. කොහොමද දන්නවද? පළවෙනි ඕවරෙන් නෙලනවා 6 අනේ මේ මම උන් දෙක ගැහිල්ලා හින් අහුණන් කවක ගෑනේ. අනේ මේ උඹ බලු කතාව නවත්තගනි. උඹ ආපු ආපු ගා උඹ බලලා උඩ බයිනෝ. හරි බලපන් උඹේ ෆෝම් එක. මුන්දෑට යකෝ අර හැමෝම නෙලන මේ බෝලේ ඉන්නේ බා. හරි මුන්දෑට කියර් එකක් දීලා වැඩේ පටන් ගමු එහෙනම්. බලපන්. මෙන්න. අව එල්ලලා. මුන්දෑට කිව්වා. අනේ මේ උඹේ කතාව මේ මස්තිනේ ඔය මට කියලා දෙයක් අනගන්න හදන්නේ. හරිද? බලෙන් යන්න. උඩ එන්න බං අයිද ඔකට ඈ. පරාගෙන කරමු. බලේ යකෝ. පයින් ගානේ. අනේ මේ බලෙන්ම යන්න බෑ. මොනේ මගුණක්ද බං? අරුව ආපු ගමන් උඹ හැමදෙස්සම නායක ගන්නදී අරුව බින්දුවට යනවා උඹේ කඩප්පුලි කටින්ද මගුල. අනේ බම් බලා මේක කරන්න බෑ බබලා අරුව බින්දුවට අවුට නමදා උඹ මගුලක්ද බං මගේ නුඹ දෙයියව බලා ගන්න ඕනේ අයියෝ. මේ තමයි ක්‍රිකට් වලට අධිපති මහා බෝලජිත් දේව යන්නේ. මේ පහළ දෙයියන්නේ. ඕනේ මම බලංගු බෑට් එක හැගත්ත විතර. මේ අඹලා ක්‍රිකට් කාරණේ ආන්න නේද? ක්‍රිකට් කාරණේ ආන්න තමයි. බලපං මට හොඳට මම රැයරද? බය හතල්ලා වෙන කොහෙන් හරි ආයනේ. උඹලා මගේ කාර්යාලයට ඵලයක්. මගේ කාර්යාලයේ මගේ සෙක්‍රටරියෙන් අහගෙන ඉව කරන්න ඕනේ. මන්ට හොඳට මම ආවේ දැන් මං යනවා. මොකක්ද ඒ කාර්යාලය ගැන කිව්වේ? හිතන්නේ බං ඌමුගේ දේවාල ගැන කිව්වේ. එතකොට සෙක්‍රටරි සෙක්‍රටරි කපුවා වෙන්න ඕනේද වෙන කවුද? යම ඕවත් ගාලා බරුමේද මෙන්න තාත්තියා. අත්තලා මේ කට්ටකු මංජල් ඉවරයි. මේක අරන් ගිහිල්ලා කට්ටකු මංජල් පැකට් එකක් අරන් වරේ. මේ ඉන්නේ මං අල්ලගන්න හිටියේ. ඇයි නෝනා මොකද්ද කාරණාව? කාරණාව අහන්න ලස්සන. හරි නෝනා පොඩ්ඩක් කාරණාව කියන්නකෝ මම දන්නේ නෑනේ. ඇයි ගුරුනාසේ මතක නැද්ද? ගිය සුමානේ අපේ එකයි ක්‍රිකට් පිස්සු හොඳ කරන්න කියලා. අර මොකද්ද මන්ද ලොකු තොইলකුත් නටලා මෙන්න මේ මගුලත් කන්න දීලා අන්න අරු තාම ලැට් එකේ. හරි නෝනා මිනිස්සු වලින් තමයි වැරදි වෙන්නේ. නෝනා පොඩ්ඩක් මෙතනින් වාඩි වෙන්න. වාඩි වෙන්න. මේ මරන්න කොඩි තුවක්කු නංගි. හරිද? එන්න පුතේ. බය වුණාද?
වෙන්නට දී. මේ දැන් ආපු කාරණාව කිව්වනම් කාරණාව තමයි අපි මේ ආවේ. මේ ලංකාව මැච් පරදින එකට දේව කන්න ළමක් කරන්න. එහෙනම් ඔන්න ඔය වට්ටියට රුපියල් 4999යි. සත 99ක් දාලා නැඳගනි. ඔන්න ඔය 5000ම දාන්න. සල්ලි උඹට නෙවෙයි උන්ට කිව්වේ. ඔය 5000ම දාන්න. මහබලත් ඇති වුණා නැමෙදි. මහබලත් ඇරුණා 5000. මේ එතකොට ඉතින් තියනව නේද? ඒක ටැක්ස් එක. හරි. ගානවා පාරට. එහෙනම් වෙනගනින්ලා. ඔයින පටන් ගන්න හදා. මහබල ඉස්සරහගෙන ටිකට් පොලු ගලවගෙන ආය හතර කොලාගෙන ආවඩ ආයුබෝ ටුක් ටක් මේ මොකක්ද මේ? මොඩ බලපන් දෙන්න. බලපන් මොඩ මීමැස් පුරේද කොහෙද? මේ දෙන්න තාම පොස්ටක් වාගේ. රැන්ඩ් එකේ සල්ලි වලට ගන්න මේ. කාරණාව කියවන්. කාරණාව අපේ කල්ලෙට් එකේ ඉන්න එක. તો કેને નહીં આવું એવો છે ઓકે બકિયા પા කාරණාව තමයි මේ ලංකාව අවුරුද්ද පටන් ගත්ත වෙලෙ නම් මැච් පරදිනවා. මේ මගුල හරි ගස්සන්න ඕනේ. හරි එතකොට උඹේ කාරණාව කී සැරයක් කියන්නද ගුරුනාන්සේ අපේ කල්ලෙට් එකේ ඉන්න එක. හරි අයියෝ මේ ඇටේ මෙතනට ඇවිල්ලා බා මේ වස්සේ. මල කරදරෙන්න බා උඹ. ඔය මාත්‍යා ඇටයක් කඩේ දාගෙනම තොইলට වඩා. උඹලයි ඔය තියෙන හැම කාරණාවකටම තියෙන එක විසඳුමයි. එකම එක විසඳුමයි. ඒ තමයි ෆිට් සික්සර්ස්. ඒ තමයි ෆිට් සික්සර්ස්. ඒ තමයි ෆිට් සික්සර්ස්. මේ මාත්‍නේ මොකක්ද දැන් දෙවියවිල්ල දෙඩුවේ? මේ සික්සස් තියනවා කියන්නේ ෆිට් සික්සර්ස් ඒ මොකක්ද ඒ? අහා ෆිට් සික්සර්ස්ද? ෆිට් සික්සර්ස් කියන්නේ මොරටුව කැම්පස් එකේ IT ෆැකල්ටි එකෙන් සංවිධානය කරන ක්‍රිකට් තරගාවලියක්. අම්මඩවල ක්‍රිකට්ද මේ පාර වඩාගෙන ගහතෑගෙන. මේක තියෙන්නේ මේ සෙනසුරාදා. ඒ කියන්නේ හරියටම 22 වෙනිදා. 22 වෙනිදා. දැන් ඕකේ කන්න බොන්න එහෙම දෙන්නේ නැත. ඒක එදාට අපි නෝඩලාට කඩලා දෙනවා. තියනවා. කන්න කඩල ඒ වගේම සරුවත් එහෙමත් තියෙනවා. ෂා. වලට එදාට ඇවිල්ලා කාලා බීලා ෆන් එකක් අරගෙන යන්න පුළුවන්. ෂා සුපිරි දවසක් වගේ යා නේද? ආයෙත් කියමු බලන්න එහෙනම්. මොකද්ද? ෆිට් සික්සර්ස්